කමින්ද ඔයා කණ්ඩායම් තුනේම උපනායකයා. මේක ටිකක් වෙනස් විදිහේ වගකීමක් වගේම ලොකු බරක්. කොහොමද ඔයා මේක දකින්නේ? ඇත්තටම ඔපචුනිටි එකක් ඉදිරියට ගත්තොත් මම හිතනවා හොඳ ඔපචුනිටි එකක් කියලා. ඒත් එක්කම ටීම් එකට දෙන සපෝට් එක මම හිතනවා උපනායකයා වුණත් කණ්ඩායමේ සාමාන්‍ය ප්ලේයර් කෙනෙක් වුණත් මම හිතන්නේ ටීම් එකට ඒ සපෝට් එක දිගටම දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා උපනායකයා ප්ලේයර් වුණා කියලා වෙනසක් නැහැ. ඉතින් මම හිතන්නේ මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය නායකයාට සහ ටීම් එකට කෝචස්ලාට දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. කවුද දැන් පොඩි කාලේ කණ්ඩායම විශාල හැලැප්පීමකට ලක් වුණා. දැන් අලුත් සංචාරයක් අලුත් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. කොහොමද මේකට සූදානම් වෙලා තියෙන්නේ? ඔබ දැන් අලුත් අනුතරක් හම්බෙලා තියෙනවා. ඔව් ඇත්තටම ටීම් එකක් ඉදිරියට ගත්තොත් අපි හිතන හොඳ මානසික මට්ටමක අපේ ටීම් එකම ප්ලේයර්ස්ලා සහ අපේ සපෝට් ස්ටාෆ් එකේ ඉන්නවා. ඉතින් මම හිතනවා ඔව් අලුත් මුණුවරක් එක්ක මම හිතනවා අපි ටීම් එක මේ සංචාරය හොඳට කරයි කියලා. ඉතින් අපි ටීම් එකක් විදියට දිගටම බලාපොරොත්තු වෙන්නේ මේ සංචාරය විතරක් නෙමෙයි ඉදිරි වර්ල්ඩ් කප් එක 2027 වර්ල්ඩ් කප් එක සඳහා අපේ උපරිම සහයෝගය දීලා අපේ උපරිම එෆර්ට් එක දීලා. ඉතින් මම හිතන්නේ ඒ එෆර්ට් එකත් එක්ක අපි ටුවර් එකෙන් ටුවර් එක ස්ටෙප් එකෙන් ස්ටෙප් එක අපි අපේ ටාගට් එකට යන්න තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. කමිටුව කොදෙව් තනතිරු පිළිබඳව මොකද ඔබේ අදහස අත්දැකීම? ඔව් ඇත්තටම කොදෙව් තනතිරු ගත්තා මම හිතන්නේ මම එකපාරක් නැත්තම් දෙවරක් කොදෙව් සංචාරය සඳහා සහභාගී වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ අපේ ටීම් එකේ තව ප්ලේයර්ස්ලා ඉන්නවා එක්ස්පීරියන්ස් තියෙන. අපි හිතනවා ඒ එක්ස්පීරියන්ස් යූස් කරගෙන හොඳ තරඟාවලියක් ආරම්භලා අවසන් කරන්න. කමිටුව දැන් සාමාන්‍යයෙන් ඔයා ටෙස්ට් වල ක්‍රීඩා කරා. නමුත් එක්දිනසා T20 සමහර වෙලාවට ඔයාට එළියට යන්න සිදු වෙනවා. නමුත් දැන් ඔයාට දීලා තියෙන වගකීමත් එක්ක ඒ ස්ථානීය ස්ථාවර වෙලා තිබෙනවා. කොහොමද මේක ප්‍රයෝජනට ගන්නට බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම කලින් කිව්වා වගේම ප්ලේයර් කෙනෙක් වුණත් උපනායකයා වුණත් මම හිතන්නේ ටීම් එකට දෙන්න පුළුවන් උපරිම දේ තමයි දෙන එක තමයි ප්ලේයර් කෙනෙක්ගේ වගකීම. ඉතින් මම හිතනවා ඒක උපනායකයා කියන එක කියන එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිතරම මගේ පර්ෆෝමන්ස් එක සම්බන්ධ කරගන්න. ඉතින් මම හිතනවා මම ප්ලේයර් කෙනෙක් වුණත් උපනායකයා වුණත් මම ටීම් එකට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. උපරිම 100% මම දීලා මම ටීම් එක දිනවන්න තමයි මගේ බලාපොරොත්තුව. කමුදු 19 15 කණ්ඩායමේ ඉඳන් අපි දකින්න ලේක් තමයි ඔයා කැප්ටන්සි කරනකොට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් එක්ක වගේ පර්ෆෝමන්ස් සෑහෙන උඩ තැනක තියෙනවා. ඒකට කොහොමද ඔයා ඒක මොටිවේෂන් එකක් කරගන්නේ? රෙස්පොන්සිබිලිටි එකක් ආවහම ඔයාගේ පර්ෆෝමන්ස් වැඩි දියුණු කරගන්න. ඔව් ඇත්තටම කිව්වාගේ මම 19න් 15 නායකත්වයේ දරුවා. ඉතින් මම හිතන්නේ නායකයාට උපරිම සහයෝගය දෙන්න සහ කෝච්ට උපරිම සහයෝගය දීලා කණ්ඩායමේ අනිකුත් ප්ලේයර්ස්ලා ඔක්කොමත් එක්ක සහයෝගයෙන් ටීම් එකක් ඉදිරියට ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව. මගේ එක්ස්පීරියන්ස් යූස් කරලා ඉතින් මම හිතනවා මගේ එක්ස්පීරියන්ස් උත් යූස් කරලා මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ටීම් එක වෙනුවෙන් නායක වෙනුවෙන් මම දෙන එක තමයි මගේ යුතුයකම. කමිටුව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක ප්‍රශ්නය. පළවෙනි එක තමයි දැන් ඔයා කණ්ඩායම් තුනේම උපනායකයන් නිසා ඔයාලට කණ්ඩායම් තුනේ ඔයාගේ ප්ලේස් එක රඳවා ගන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාගේ බැටිං එකේ ඔයා ටෙක්නිකලි කොහොමද එකක් මේකට ජස් වෙන්නේ එක. දෙවෙනි එක ඔයා දැන් තිබුණුකරුවෙක් කණ්ඩායමට එනකොට බොහෝ වෙලාවට ඒ කණ්ඩායම සම්පූර්ණයෙන්ම ස්කෑන් කරලා තමයි එන්නේ. කවුද ඉන්නේ මොනවා මේකට මොනවද කරන්න පුළුවන් අර මේ කියලා. එතකොට ඔයා වෙච්ච පළවෙනි හමුවේදීම ගැරි කස්ටර්ලාට මොනවද කිව්වේ? ඇත්තටම මම පෙර දෙනකන් හිටියේ ඉන්දියාවේ IPL එකේ. ඉතින් මම එක සෙෂන් එකක් අපේ අලුත් කෝච් එක්ක කරා. ඇත්තටම මම හිතන විදිහට ගොඩක් හොඳ කෝච් කෙනෙක්. ඉස්සරහට අපි වැඩ කරලා බලමු. ඉතින් මම හිතනවා මට හම්බුණු පළවෙනි සෙෂන් එකේ ගොඩක් දේවල් අපි කතා කරා. මම බැටිං සෙෂන් එකක් කරා. ඉතින් පැය එකමාරක දෙක විතර. ඉතින් මම හිතනවා ඒ සෙෂන් එකත් එක්ක හොඳට ගියා කියලා. ඉතින් අපි ඉදිරියේදී බලමු කොහොමද කෝචස්ලත් එක්ක කතා කරලා
ප්ලේස්ලා මැනේජ් කරගෙන මේ ගමන ඉස්සරහට යන්නේ. ඒත් එක්කම පළවෙනි ප්‍රශ්න බැටිං ටෙක්නික් කොහොමද වෙනන්නේ මේ ඇඩ්ජස්ට් කරගන්නේ මේ ෆෝමැට්ස් තුනේ? ෆෝමැට් තුන මම හිතන්නේ මම පසුගිය අවුරුදු දෙකේ එක දිගට සෙල්ලම් කරා. ඉතින් මම හිතනවා උපනායකයා වීම ඒකට බලපාන්නේ නැහැ කියලා. ඉතින් මම හිතනවා මම ෆ්‍රී මගේ මයින්ඩ් එකත් එක්ක මම ෆ්‍රී සෙල්ලම් කරන්න මම කලින් සෙල්ලම් කරා වගේ. Final 2 questions ටක් ගාලා කෙටියෙන් අහන්න ඔයාලට. IPL එකේදී මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ගත්තේ මොනවද එතනින් ඔයාලට ඉගෙන ගත්තේ? ඔව් අපි හැමෝම දන්නවා IPL එක ගොඩක් ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා එකතු වෙන තැනක්. ඉතින් මම හිතන්නේ ගොඩක් හොඳ එක්ස්පෝෂර් එකක් හම්බ වෙනවා ඕනම ප්ලේයර් කෙනෙක්ට. මට විතරක් නෙවෙයි මම හිතන්නේ අපේ ප්ලේයර්ස්ලා 5ක් 6ක්ම සෙල්ලම් කරා IPL එකේ. ඉතින් මම හිතනවා එක්ස්පීරියන්ස් එක ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක්. මේක මගේ ගියපු දෙවෙනි අවුරුද්ද IPL එක. ගිය අවුරුද්දත් මම ඒ කණ්ඩායමත් එක්කම සම්බන්ධ වෙලා තමයි සෙල්ලම් කරේ. ඉතින් මම හිතනවා හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. හොඳ කම්පිටිෂන් එකක්. ඉතින් මම හිතනවා ඒ කම්පිටිෂන් එකත් එක්ක අපිට ලැබෙන එක්ස්පෝෂර් එක එක්ස්පීරියන්ස් එක අපේ අනාගතයට ගොඩක් වටිනවා කියලා. Final question. ප්ලේ ඔෆ් දීපු ක්‍රීඩකයෙක් මෙතනින් ඉන්නවා. ඒ කවදද රටේින් පොදු සංචාරකයෙක්? ඒක ඇත්තටම මම දන්නේ නැහැ. ඒක බෝඩ් එක ඇනවුන්ස් කරේ මං හිතන්නේ.